ඔයා දැනගෙන හිටියද ඔයාගේ පූස්සුරතලාගේ කන් නිසි පරිදි පිරිසිදු කළේ නැත්නම් එයාගේ කන ඇතුලේ ඉටි සෑදීම, ආසාද නැතිවීම, කන් මයිටාවන් බෝවීම වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්නම් කොහොමද ගෙදරදිම පූස්සුරතලාගේ කන් පිරිසිදු කරගන්නේ කියලා. අපිට මේකට අවශ්‍ය වෙනවා පශු වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද කන් පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක්. ඒ වගේම කපු පුළුන්, ගෝස් පෑඩ් හෝ මේ වගේ කොටන් පෑඩ්ස් කිහිපයක්. කොටන් බඩ් භාවිතා කරන්න එපා. ඒකෙන් සුරතලාගේ කන් බෙරේට හානි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කන තුල තිබෙන අපද්‍රව්‍ය කන්නැල දිගේ තව පහළට තල්ලු වෙලා යන්නත් පුළුවන්. වැඩේ ඉවර වුණාම එයාට දෙන්න ට්‍රීට් එකකුත් ලෑස්ති කරගන්න. හරි. ඔය ටික ලෑස්ති කරගෙන අපි දැන් වැඩේ කරන විදිහ බලමු. මුලින්ම සුරතලා නොසන්සුන් වගේ නම් තුවායක් අරගෙන මේ වගේ ආව තුවායෙන් ඔතලා මේසයක් මත හෝ උකුල මත තියාගන්න. මේ වගේ කන උඩින් අල්ලලා පොඩ්ඩක් පස්සට අදින්න. එතකොට කන්නැල හොඳට විවෘත වෙනවා. දැන් අර පිරිසිදුකාරක දියරේ කන ඇතුළට දාන්න. කනේ පහළ කොටස මේ වගේ ඇඟිලි වලින් තප්පර 30ක් විතර හොඳින් සම්බාහනය කරන්න. එතකොට පිරිසිදුකාරකය මගින් අපද්‍රව්‍ය හොඳට ඉවත් වෙනවා. ඊට පස්සේ සුරතලාට එයාගේ ඔළුව ගසන්න ඉඩ ලබා දෙන්න. එතකොට එයාගේ කන ඇතුලේ තියෙන පිරිසිදුකාරක දියරයත් අපද්‍රව්‍යත් ඉවත් වෙනවා. දැන් තවත් පෑඩ් එකකට පිරිසිදුකාරක දියර ටිකක් අරගෙන මේ වගේ කන ඇතුලේ තියෙන අපද්‍රව්‍ය හොඳින් ඉවත් කරගන්න ඕනි. අන්තිමේටම වියලි කොටන් පෑඩ් එකකින් හොඳට පිහදලා වේලා ගන්න ඕනි. හැමතිස්සෙම කන ඇතුල පිරිසිදු කරනකොට අලුත්ම කොටන් පෑඩ්ස් භාවිතා කරන්න. එතකොට බැක්ටීරියා ආසාදන අවතානමක් ඇති වෙන්නේ නැහැ.